තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. ඉතින් ඔබ අදත් මේක තුළ ඉන්නේ අත්ත විභංග වැඩසටහනත් එක්කයි. ඉතින් අපි මීට පෙර අත්ත විභංග එක වැඩසටහනේදී ඔබ වෙත චත්තමානවක ගාථා පිළිබඳ අර්ථ විග්‍රහයක් ගෙන ආවා. ඉතින් අද දිනේදී මම තෝරගත්තා අර්ථ විග්‍රහ කරන්න. ඔබ දන්නවා බුදුගුණ පාඨය, බුදුගුණ 9ක්, දහම් ගුණ 6ක්, සංගුණ 9ක් කියන මෙන්න මේ බුදුගුණ වදින ගාථාව ඔබ දන්නවා. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ ප්‍රසිද්ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. මේ ආකාරයෙන් බුදුගුණ 9 දක්වන මේ ගාථා රත්නය, ඒ වගේම ස්වකාතෝ භගවතා ධම්මෝ සම්දිෂ්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති යන මේ දහම් ගුණ ඇතුළත් මේ ධම් ගුණ පාඨය, ඒ වගේම සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීච පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්කලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරම් පුඤ්ඤකෙත්තං ලෝකස්වාති යන මෙන්න මේ සංඝ ගුණ ඇතුළත් සංඝ පාඨය. ඉතින් මම අද විස්තර කරන්න යන්නේ මෙන්න මේ බුදුගුණ පාඨයවත්, ධම් ගුණ පාඨයවත්, සංඝ ගුණ පාඨයවත් නෙවෙයි. අපි මේ ඉතිපිසෝ ගාථාව කීමෙන් පසුව කියනවා නේද මෙන්න මෙහෙම ගාථාවක් පිළිගන්න. මෙන්න මෙහෙම ගාථාවක්. මොකද්ද මේ? බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා පටන් ගන්නවා නේද අපි ගාථාව. ඒ ගොඩක් කට්ටිය බුදුගුණ 9 දන්නවා, දහම් ගුණ ගැන දන්නවා, සංඝ ගුණ ගැන දන්නවා. හැබැයි ඊට පස්සේ කියන මෙන්න මේ බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ ගාථාවේ තේරුම ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් මගෙන් ඉල්ලා තිබ්බා මෙන්න මේ විදියට මේක මොකද්ද මේක තේරුම විග්‍රහ කරලා දෙන්න කියලා. ඉතින් මම ඒ නිසා ඔන්න අද අර්ථ විභංග මෙන්න මේ වැඩසටහනින් මම ඔබ වෙත ගෙනෙනවා මේ බුද්ධං ජීවිත පරියන්තං කියන මෙන්න මේ ගාථාවේ අර්ථ විග්‍රහය. ඉතින් එකතු වෙන්න අද අපි කතා කරමු මේ ගාථාවේ අර්ථය මොකක්ද කියලා. හරි. අපි ඉස්සෙල්ලා පළවෙනි පදයෙන් පදේ ලිය මේ ගාථාව අපි විග්‍රහ කරගමු. පළවෙනියට මෙහෙම. බුද්ධං ජීවිත පරියන්ත. මේ බුදුගුණ ගාථාව කියනකොට අපි දැන් කවුරුත් බුදුරජාණන් වහන්සේ සියසින් ජීවමානව දැකලා නැහැ නේ. හැබැයි මේ බුදුගුණ 9 බුදුන් කෙරෙහි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අතිමහත් වූ ශ්‍රද්ධාවෙන් යුතු නිවැරදි ආකාරයෙන් මේ බුදුගුණ සිහි කරනකොට පින්වතුනේ අපගේ හදවත තුළ සිතෙහි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපය මැවෙනවා. ඒක ශ්‍රද්ධාවෙන් නේද? මේ බුදුගුණ පිළිබඳ හරි ශ්‍රද්ධාවෙන් බුදුගුණ සිහි කරනවා නම් අපිට බුදුරුව මේ හිත තුළ මැවෙනවා. ඒක නම් පස්සේ වෙලාවක කතා කරමු වැඩසටහනකින්. මම අමාදාහර අපි යෞවනයන් සමාදාහර වැඩසටහනින් ඒ පිළිබඳව ඔබට වීඩියෝ එකක් ගෙනෙන්න. ඉතින් පින්වත්නි මේ ගාථාවේ බලන්න පරියන්තං කියනකොට මොකද්ද අපි කතා කරන්නේ? යම් කිසි පරියන්තයක් කියන්නේ මොකද්ද කියන්නේ අපි? පරියන්තයක් කියන්නේ අවසානය. එහෙනම් ජීවිත පරියන්තං කියන්නේ මොකද්ද? ජීවිතයේ අවසානය. ජීවිතයේ අවසානය. බුද්ධං ජීවිත පරියන්තං මම මෙතන යන ඊටමත් නිසා සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි කියන්නේ සරණ යමි කියන එක නෙමෙයි. ජීවිත පරියන්තං සරණ යමි.
ජීවිතයේ අවසානයේදී ජීවිතේ පවතින තෙක් සරණ යමි. නැත්නම් ජීවිතයේ කෙලවර වෙන තෙක් සරණ යමි. මොන සරණද? ඉන්නතුනි මෙන්න බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යමි. ජීවිත පරියන්තං ජීවිත කෙලවර වෙන තාක්ම බුදුන් සරණ යමි කියලා තමයි මේ බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ පාඨයෙන් කියවෙන්නේ. ඊළඟට දෙවනියට තියෙනවා මොකද්ද? යේච බුද්ධ අතීතාච. යේච බුද්ධ අතීතාච. අතීතාච යේච බුද්ධ අනාගත. යේච බුද්ධ අනාගත. මම ඊළඟ කැලලා ලියලා මෙන්න පිටුනේ. පච්චුප්පන් 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 නාචයේ බුද්ධ පච්චුප්පඤ්ඤාතේ බුද්ධ අහං වන්දාමි සබ්බදා. අහං වන්දාමි සබ්බදා. අහං වන්දාමි සබ්බදා. අපි දන්න ටික කියමු. යම් ටික කියමු. අතීතාච කියන්නේ අතීතය කියන වගේ ගන්නේ. අනාගත අනාගතේ. අහං වන්දාමි සබ්බදා. අහං කියන්නේ මමනේ. වන්දාමි කියන්නේ වඳිමි. සබ්බදා කියන්නේ සමදා වගේ අර්ථයක් නේද? අපි ඔන්න එතන කැල්ල හරි. යේච බුද්ධ. යේච බුද්ධ. යම් බුදුවරුන් අතීතයේ සිටියාද? කියන්නේ අතීතයේ සිටි යම් අතීතයේ යම් බුදු කෙනෙක් සිටියාද? යම් බුදුවරුන් සිටියාද? අතීතයේ යම් බුදුවරු සිටියාද? යේච බුද්ධ අතීතාච යේච බුද්ධ අනාගත. අනාගතයේ යම් තාක් බුදුවරු පහළ වේද? අතීතයේ යම් බුදුවරුන් සිටියාද? අනාගතයේ යම් බුදුවරුන් පහළ වේද? පච්චුප්පඤ්ඤාතේ බුද්ධ. මේ වර්තමානයේ පහළ වූ බුදුරජාණන් වහන්සේලාද අහං වන්දාමි සබ්බදා. මම සැමදා වඳිමි. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. ජීවිතයේ කෙලවර වෙන තෙක් බුදුන් සරණ යමි. යේච බුද්ධ අතීතාච අතීතයේ යම් බුදුවරුන් සිටියාද? යේච බුද්ධානාගත අනාගතයේ යම් බුදුවරුන් පහළ වේද? පච්චුප්පඤ්ඤාතේ බුද්ධ වර්තමානයේ යම් බුදුවරුන් ඉන්නවද? ඒ බුදුරජාණන් වහන්සේලා මම සැමදා සරණ යමි කියලා තමයි ඔතනින් කියන්නේ. ඔය තමයි එතකොට පළවෙනි කොටස්. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. යේච බුද්ධාතීතාච යේච බුද්ධානාගතා පච්චුප්පඤ්ඤාතේ බුද්ධ අහං වන්දාමි සබ්බදා. අපි ඊළඟ කොටස් ටික බලමුකෝ. අහං වන්දාමි සබ්බදා. නත්ති මේ සරණං අඤ්ඤ. නත්ති මේ සරණං අඤ්ඤ. අඤ්ඤ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං.
බුද්ධෝ මේ සරණං වරං. ඒතේන සජ්ජ වජ්ජේන. මෙතන මේ සච්ච නෙවෙයි, සජ්ජ. සජ්ජ ඒතේන සච්ච වජ්ජේන. මෙතන පින්වතුනි මේ සච්ච වච්චේන නෙවෙයි. අපි පොඩි කාලේ කිව්වේ සච්ච වච්චේන කියලා. නමුත් මෙතන හරියට ඉන්නේ සච්ච වජ්ජේන. සච්ච වජ්ජේන. හෝතු මේ ජය මංගල. හෝතු මේ ජය මංගල. මම මෙතන වරහන් ඇතුළේ තේ කියන එකක් දාගන්න. ඒක පැහැදිලි කරගන්න ලේසි. බලමු. නත්ති මේ සරණං අඤ්ඤ. නත්ති කියන්නේ නෑ කියන එක. මේ කියන්නේ මට. මෙතන තේ කියලා දාගන්න පුළුවන්. මට. සරණං කියන්නේ සරණක්. අඤ්ඤං කියන්නේ වෙන. වෙන. අදගෙන එක අපි පොඩ්ඩක් හිටි කරමු. නැත්ද මේ හිතේ කියන්නේ මට මේ කියලා ගමුකෝ අපි. නැත්ද මට සරණක් වෙන. නත්ති මේ සරණං අඤ්ඤ. නැත මට වෙන සරණක්. බුද්ධෝ මේ සරණං වරං. මෙතන මට උතුම් මේ වරං කියන එකේ අදහස අපිට ගන්න පුළුවන් නිකන් අයෝමය උතුම් බුද්ධෝ සරණං. උතුම් වූ බුද්ධ රත්නේ සරණං. සරණ පමණක් මට ඇත. නැත මට සරණක් වෙන. උතුම් වූ බුද්ධ රත්නේ සරණ පමණක් ඇත. උතුම් වූ බුද්ධ රත්නේ සරණ පමණක් ඇත. ඒතේන සජ්ජ වජ්ජේන. ඒතේන කියන්නේ ඒ කියන එකන ඒ. සච්ච වජ්ජේන සත්‍ය වූ වචන. ඒතේන සජ්ජ වජ්ජේන කියන්නේ ඒ සත්‍ය වූ වචන වලින්. එහෙම නැත්නම් ඒ සත්‍ය වූ වචනයෙන් හෝතු මේ ජය මංගලම්. හෝතු තේ ජය මංගලම්. හෝතු කියන්නේ නිකම් වේවා වගේ අදහස. වේවා. හෝතු කියන්නේ වේවා. මේ කියන්නේ මට, තේ කියන්නේ ඔබට. හෝතු මේ කිව්වොත් හෝතු වේවා මට ජය මංගල්‍ය. ඒ සත්‍ය වූ වචනයෙන් මට ජය මංගල්‍ය වේවා. ඒ සත්‍ය වූ වචනයෙන් හෝතු තේ ජය මංගලම් නම් ඒ සත්‍ය වූ වචනයෙන් ඔබට ජය මංගල්‍ය වේවා. බලන්න පින්වත්නි කොච්චර ලස්සනද කියලා. නත්ති මේ සරණං අඤ්ඤං. නැත මට සරණක් වෙන. බුද්ධෝ මේ සරණං වරං. උතුම් වූ බුද්ධ රත්නේ සරණ පමණක් ඇත. ඒතේන සච්ච වජ්ජේන. ඒ උතුම් වූ වචනේ හෝතු මේ ජය මංගලම් වේවා ජය මංගල්‍ය මට. හෝතු තේ ජය මංගලම් වේවා ජය මංගල්‍ය ඔබට. බලන්න පින්වත්නි කොච්චර ලස්සනයිද කියලා මේ වගේ අර්ථයන්. ඊළඟට අන්තිම ටික මෙතන උත්තමංගේන වන්දේහම්. උත්තමංගේන වන්දේ අහං. මේ වන්දේ අහං කියන එක තමයි වන්දේ හං වෙලා තියෙන්නේ. උත්තමංගේන වන්දේ අහං. වන්දේ අහං තමයි මෙතන සංදි වෙලා වන්දේ හං වෙලා තියෙන්නේ. උත්තමංගේන වන්දේ හං
පාද පංසු වරුත්තම. මේක ගොඩක් කට්ටිය කියන්නේ මේ පාදපන් වෙනම කියලා සුවරුත්තමන් කියලා වෙනම කියනවා. ඒක එහෙම නෑ. මේ පාද පංසු කියලා කියන්නේ පයට පෑගෙන දූවිලි. වරුත්තමන් කියන්නේ ඒ උත්තමයන් වහන්සේ. පාද පංසු කියන්නේ ඒ උත්තමයන් වහන්සේගේ පයට පෑගෙන පස්. උත්තමංගයෙන් කියන්නේ පින්වතුනි උත්තමංගය මොකද්ද? තමන්ගේ ශරීරයේ තියෙන උත්තමංගය. අපි උත්තමංගයේ විදිහට ගන්නෙ මේ හිසනේ. ඔගේ හිස උත්තමංගේන වන්දේයහං. මම උත්තමාංගයෙන් වදිමි. මම උත්තමාංගයෙන් වදිමි. කියන්නේ මම මගේ ශීර්ෂයෙන් වදිමි. මොනවද වදින්නේ? වරුත්තමං කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ පාද පංසු. බුදුරජාණන් වහන්සේවත් නෙවෙයි මේ. බුදුරජාණන් වහන්සේගේ පයට පෑගෙන දූවිලි මම මගේ ශීර්ෂයෙන් වදින. මේක මේ පාද පංසු කියලා කියන්නේ නැත්නම් පාදපං සුවරුත්තමං කියොත් බුදුරජාණන් වහන්සේ කකුල් පාද වැන්දා වගේ. එහෙම නෙවෙයි. බලන්නේ ගරුත්ත කියන්නේ මගේ උත්තම අංගයෙන් මම වදිනවා බුදුරජාණන් වහන්සේගේ පයට පෑගෙන දූවිලි. බුදුරජාණන් වහන්සේගේ පයට පෑගෙන දූවිලි මම වදිනවා මේ මගේ උත්තම අංගයෙන්. පාද පංස උත්තම අංගේන වන්දයහං පාද පංසුවරුත්තමං බුද්ධෝයෝ කලිතෝ දෝසු. බුද්ධෝයෝ බුද්ධේයෝ කලිතෝ දෝසෝ. බුද්ධේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තම්මමං. බුද්ධෝ කමතු තං මහං. බුද්ධෝ කමතු තම් මහං. බුද්ධේ යෝ කලිතෝ දෝසෝ. යෝ කියන්නේ යම්. කලිතෝ කියන්නේ ප්‍රමාදෝ කියන එක. ප්‍රමාදෝ. දෝෂ කියන්නේ දෝෂයක්. බුද්ධේයෝ බුද්ධ රත්නය කෙරෙහි. බලන්න ලස්සන තේරුම. බුද්ධ රත්නය කෙරෙහි යම් ප්‍රමාදයකින් දෝෂයක් වූයේද. බුද්ධ රත්නය කෙරෙහි ප්‍රමාදයකින් යම් දෝෂයක් මාතින් වූවේද. බුද්ධෝ කමතු තම්මහං. තං කියන්නේ ඒ වරදට බුදුරජාණන් වහන්සේ මට මහන් කියන්නේ මට ඒ වරදට බුදුරජාණන් වහන්සේ මට සමා කරත්වා. බුදුරජාණන් වහන්සේ මට සමා වෙත්වා. බලන්න. බුද්ධේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තම්මම. බුද්ධ රත්නය කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් ප්‍රමාදයකින් දෝෂයක් මාති වූයේද ඒ වරදට බුදුරජාණන් වහන්සේ මට සමා කරත්වා. බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා කියලා තමයි මේකේ කියන්නේ. බලන්න එතන කොච්චර අර්ථයක් තියෙනවද කියලා. කියනවා බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යච බුද්ධාතීතාච යච බුද්ධානාගතා පච්චොප්පඤ්ඤාතේ බුද්ධ අහං වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤ බුද්ධෝ මේ සරණං වරං ඒතේන සජ්ජ වජ්ජේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං පාදපංසුව රුත්තමං බුද්ධේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතම්ම. ජීවිතය කෙලවර වන තෙක්ම බුදුන් සරණ යමි. බුද්ධ ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. යේච බුද්ධ අතීතාච යේච බුද්ධ අනාගතා
පච්චුප්පඤ්ඤාතේ බුද්ධාහං වන්දාමි සබ්බදා. අතීතයේ යම් බුදුවරුන් වැඩ සිටියාද, අනාගතයේ යම් බුදුවරුන් පහළ වේද, වර්තමානයේ යම් බුදුවරුන් සිටීද, ඒ සියලු බුදුරජාණන් වහන්සේලා මම සැමදා වඳිමි. ඒ බුදුරජාණන් වහන්සේලා සියලුම දෙනාට මම සැමදා වඳේ. පච්චුප්පඤ්ඤාතේ බුද්ධාහං වන්දාමි සබ්බදා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නැත මට වෙන කිසි සරණක් උතුම් බුද්ධ රත්නයේ සරණ පමණක් ඇත. බුද්ධෝ මේ සරණං වරං. ඒතේන සජ්ජ වජ්ජේන හෝතු මේ ජය මංගලං. ඒ සත්‍ය වූ වචනයෙන් මට ජය මංගල්‍ය වේවා. ඒතේන සජ්ජ වජ්ජේන හෝතු මේ ජය මංගලං. උත්තමංගේන වන්දේ අහං පාද පන්සුවර් උත්තමං. මගේ උත්තම අංගයෙන් මම බුදුරජාණන් වහන්සේගේ පයට පෑගුණු දූවිලි වදින්නේ. බුදුරජාණන් වහන්සේට කොහොම වදින්න ඕනිද අපි? බුදුරජාණන් වහන්සේගේ පයට පෑගුණු දූවිලි අපි වදින්නේ ඒගේ උත්තමංගයෙන් පිංගුතු. උත්තමංගයෙන් පාද පන්සුවර් උත්තමං. බුදුරජාණන්සේගේ පයට පෑගුණු දූවිලි වදින්නේ පාද පන්සුවර් උත්තමං. උත්තමංගේන වන්දේ. මම මාගේ ශීර්ෂයෙන් බුදුරජාණන් වහන්සේගේ පයට පෑගුණු දූවිලි වදිමි. යේ බුද්ධේයෝ කලිතෝ දොසෝ බුද්ධෝ කමතු තම්මමං. බුද්ධ රත්නය කෙරෙහි යම් ප්‍රමාදයකින් දෝෂයක් වරදක් වූයේද, බුදුරජාණන් වහන්සේ ඒ වරදට මට කමා කරත්වා. බුද්ධ රත්නයෙන් මට ඒ වරදට සමාව ලැබේවා. බුද්ධෝ කමතු තම්මහං. බලන්න කොච්චර ලස්සනද කියන මේ අර්ථ. මේකම දහම් ගුණ පාඨයට, මේකම සංඝ ගුණ පාඨයට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් බලන්න අපි උදේහවා නිතර කතා කරත් අර්ථයක් නොදැගෙන මේ ගාථා ඔහේ කියලා දානවා. හැබැයි බලන්න කොච්චර අර්ථයක් ගැබ් වෙලා තියෙනවද මේ ගාථා ඇතුලේ. දැන් මෙතන මුල කරන පාද පන්සු වරුත්තම. මේ කටේ කියන්නේ පාද පන් සුවරුත්තම. එහෙම නෙවෙයි පාද පන්සු. පන්සු කියන්නේ පස් වැලි. වරුත්තම කියන්නේ බුදුජානන් වහන්සේ උත්තම පුරුෂයාට. ඒ උත්තම පුරුෂයාගේ පයට පෑගෙන දුවිල් තමයි අපි වදින්නේ උත්තමංගේ. බලන්න කොච්චර ලස්සනද කියලා බින්දුත්. ඉතින් මම හිතනවා අද මේ කෙටි වෙලාවක් තුළ මේක මම මේ විදිහට විග්‍රහ කරේ. මොකද ගොඩක් වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් මම හිතනවා අද ඔයාලා දැනගත්ත නැති කරුණු ගොඩක් මේ ගාථා පිළිබඳව දැනගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. ඔබ ඊළඟ අවශ්‍ය අර්ථ විග්‍රහ කරන්න ඕනි ගාථා එහෙම තිබෙනවා නම් මේවාද කමෙන්ට් කරන්න. ඔබේ අදහස් දක්වන්න. ඊළඟ වීඩියෝ එකට ඔබේ අදහස් තාමත් වටිනවා. ඉතින් මේ වගේ අර්ථ විභංග තව වීඩියෝස් අවශ්‍ය නම් ඒ පිළිබඳව කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳයි ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කෙනෙකුට මේ අර්ථය දැනගෙන මේ ගාථා කියන්න. හැමෝම ගාථාව කියනවා. නමුත් අර්ථය දැනගෙන කියන්න තවත් කෙනෙකුට උදව්වක් වෙන්න ෂෙයා කරන්න වීඩියෝ එක. එහෙනම් අද අර්ථ විභංග වැඩසටහන මෙතනින් නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඊළඟ වීඩියෝ එකෙන් නැවත